ලෝකෙ පුරා ඉන්න ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද ඩේ කියන එකක් සමරනවා. සැප්තැම්බර් 23 වෙනිදා ඔස්ට්‍රේලියාවේ ආයුර්වේද සැමරුම සිඩ්නි වලදී තිබුණා. මම ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වල. ඉතින් අපි බ්‍රිස්බන් ඉඳන් සිඩ්නි වලට ෆ්ලයි කරා. උදේ පාන්දරම ඇවිල්ලා වෙනද වගේ අපි කාර් එක බ්‍රිස්බන් එයාපෝට් එකේ කාර් පාක් එකේ නවත්තලා අපි අපේ ෆ්ලයිට් එක ගත්තා බ්‍රිස්බන් වලින් ඉඳන් සිඩ්නි වලට යන්න. අපේ ෆ්ලයිට් එක බුක් කරනකොට උදේ පාන්දරම තිබ්බ ෆ්ලයිට් එකක් බුක් කරා. උදේ පාන්දර වෙනකොට සිඩ්නි වලට යන්න පුළුවන් වෙන විදිහට. අපි එහෙම කරේ අපිට එතකොට උදේවරුදෙත් සිඩ්නි නගරය බලා ගන්න පුළුවන් වෙන නිසා. අපි චෙකින් ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ අපේ ප්ලේන් එක එනකන් අපි ඉඳගෙන හිටිය එයාපෝට් එකේ. අපි මේ පාර තෝරගත්තේ කොන්ටාස් ෆ්ලයිට් එකක්. කොන්ටාස් එකේ සර්විස් එක හොඳයි. හරිම හොඳයි ඇත්තටම. බ්‍රිස්බන් එයාපෝට් එකට එළිය වැටෙනකොට හරිම ලස්සනයි. අහස මෙන්න මේ විදිහට තමයි තිබුණේ. අපි මේ ගමන ප්ලෑන් කරේ දවස් 3කට විතර. එතකොට අපිට ලොකු බඩු ප්‍රමාණයක් අරන් යන්න තිබ්බේ නැහැ. ඒක නිසා අපිට පොඩි බඩු ප්‍රමාණයක් තිබුණේ. අපි ඒ ටිකත් අරගෙන ප්ලේන් එකට නැග්ගා. මේ ඇතුළේ ඉඳන් බලනකොට පෙනුන විදිහ. පෑ 3ක විතර ගුවන් ගමනකට පස්සේ අපි සිඩ්නි වලට ආවා. සිඩ්නි එයාපෝට් එක ටිකක් ලොකු ජාත්‍යන්තර මට්ටමේ ගුවන්තොටුපළක්. ඉන්ටීරියර් එහෙම හරිම ලස්සනයි. ගොඩක් පහසුකම් මගීන්ට හදලා තියෙනවා. මම මේ සිඩ්නිවට ආව මුල්ම වතාව. අලුතෙන් එන කෙනෙකුට උනත් සිඩ්නි එයාපෝට් එකේදී දේවල් හොයාගන්න අමාරු නැහැ. ඒ තරම් හරි පහසු වෙන විදිහට පිළිවෙලකට ඒක සැලසුම්ගත කරලා තියෙනවා. අපි එළියට එනකොට අපේ බැගේජ් ටික ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ අපි එතනින් පිටත් වුණා. අපි එයාපෝට් එක ගාවම තිබ්බ ස්ටේෂන් එකෙන් තමයි ට්‍රේන් එක ගත්තේ. එයාපෝට් එකෙන් අපි සර්කියුලර් කී ස්ටේෂන් එකට යන්න ඕනේ. එයාපෝට් එකෙන් ට්‍රේන් එක ගත්තාම ටිකක් ගණන් වැඩි කියලා කියනවා. වෙලාවේ හැටියට ඉතින් අපි මුකුත් හිතුවේ නැහැ. අපි එතනින් ස්ටේෂන් එකෙන් ට්‍රේන් එක ගත්තා. කෙනෙකුට කැමති නම් ඒ ස්ටේෂන් එකේ ඉඳන් ඊළඟ ස්ටේෂන් එකට වෙන මොකක් හරි විදියකින් ගිහිල්ලා එතනින් ට්‍රේන් එක ගන්නන ටිකක් ගාන අඩු වෙයි කියලා හිතෙනවා. පොඩි වෙලාවකින් අපි සර්කියුලර් කී ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එක ළඟම තියෙනවා බෑග් තියාගන්න තැන්. ඒ තැනක් බලලා බුක් කරලා යන්න. එතකොට බෑග් තියන්න පුළුවන්. බෑග් තියලා ඔයාට නිදහසේ ඇවිදින්න කරන්න පුළුවන්. සර්කියුලර් කී එක ගාවින් බැහැලා දකුණු පැත්තේ තියෙන පාර දිගේ දෙක එක ඒ පැත්තට ගියපුවාම ඒ පැත්තේ තමයි සිඩ්නි ඔපෙරා හවුස් එක තියෙන්නේ. වම් පැත්තට ගියොත් ඔයාට රොක්ස් පැත්තට ඊට පස්සේ ආර්ට් ගැලරි එක පැත්තට යන්න පුළුවන්. ඒ අතර මම දැක්කා ඉතිහාසගත වැදගත් පුද්ගලයන්ගේ විස්තර සටහන් කරපු පෝරු බිම සටහන් කරලා තියෙනවා. මේ තියෙන සිඩ්නි හාබර් බ්‍රිජ් එක. මේ දවස් දෙකේදී අපි හාබර් බ්‍රිජ් එක සහ සිඩ්නි ඔපෙරා හවුස් එක ඇති වෙනකම් බලනවා. ඒවා වීඩියෝ එක ඉස්සරහදී බලන්න පුළුවන් වෙයි. මේ තියෙන සිඩ්නි ඔපෙරා හවුස් එක ගාව තියෙන ඇපාර්ට්මන්ට්ස් වගේක්. මං හිතන්නේ ඉතින් සෑහෙන්න ගණන් ඇති. අලුත් අවුරුදු උදා වෙන වෙලාවේදී සිඩ්නි හාබර් බ්‍රිජ් එකේ නොයි ඔපෙරා හවුස් එක තියෙන හරිය තියෙන සංදර්ශන වලින් හරිම ලස්සනට මේ ඒරියා එක සැරසෙනවා දෙසැම්බර් 31 ජනවාරි 1 වෙනිදා වෙනකොට. එතකොට එහෙනම් මේ ඇපාර්ට්මන්ට් එකට මාර ලස්සන view එකක් පේනවා ඇති. ඇපාර්ට්මන්ට් ටික පහු කරගෙන අපි සිඩ්නි ඔපෙරා හවුස් එක ළඟට ආවා.
මේ තියෙන්නේ අපි ටික ටික ඔපෙරා හවුස් එකට ලං වෙනකොට අපිට ඔපෙරා හවුස් එකයි හාබර් බ්‍රිජ් එකයි පේන විදිය. සිඩ්නි ඔපෙරා හවුස් එක ගැන මම මුලින්ම දැනගත්තේ විජේ පත්‍රයේ තිබ්බ ලිපියකින්. එතකොට මම 4 වසර විතර ඇති. ඊට පස්සේ ස්පෙල් බයින්ඩ් කියලා කතාවක් ගියා ජාතික රූපවාහිනියේ. ඒක බලනකොටත් ඔපෙරා හවුස් එක ගැන දැක්කා. 4 වසර 5 වසරේදී විජේ පත්‍රයෙන් සිඩ්නි ඔපෙරා හවුස් එක දැක්කට කවදාවත් හිතුවේ නෑ ලොකු වුණාට පස්සේ කවදා හරි දවසකදී ඔපෙරා හවුස් එක බලන්න යන්න පුළුවන් වෙයි කියලා. මගේ අතේ සයිස් එකට විතර ටයිල් කැටයක් තියෙනවා. මම මුලින් හිතාගෙන හිටියේ මේක පේන්ට් එකක් ගාලා තියෙන කියලා. ඒන ටයිල් කැට වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට තමයි අර එලි දුරින් බලනකොට තමයි අපිට සුදු පාටට වගේ එකට පේන්නේ. ඒන ටයිල් කැට ගොඩක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. එක්දස්නමසිය 59 පටන්ගෙන 1973 වෙනකම් මේක ගොඩනැගුවා කියලා තමයි කියන්නේ. මෙහෙම පොඩියට පෙවුනට මීටර 67ක් උසයිලු. මේක හදලා තියෙන්නේ රුවල් නැවක රුවලක හැඩේ පේන විදිහට. දුරින් ඉඳන් පේනකොට රුවල් නැව ගොඩාක් එකට තියෙනවා වගේ තමයි පේන්නේ. මෙතන නවත්තලා තිබ්බ මගී ප්‍රවාහන නෞකාව. මේගොල්ලෝ දවස් ගාණක් මේ නැවට නැගලා ඊට පස්සේ නැවේ යාත්‍රා කර කර එක සිටි වලට බැහැලා ඒ සිටි එකේ ඇවිදලා එහෙම එක්ස්පීරියන්ස් එකක් කරන්න පුළුවන් මේ වගේ නැවකට ගියපුවාම. ඒ නැව එතනින් බලාගෙන අපි එහා පැත්තේ තිබ්බ ජැටියකට ගියා එතනින් බෝට්ටුවක් ගන්න. අපි මේ ඉන්න තැන ඉඳන් එහා පැත්තේ තියෙන ලූනා පාක් කියලා තැනක්. ලූනා පාක් කියන්නේ එක හෝල්ට් එකක් වගේ. එතෙන්ට යන බෝට් රයිඩ් එක හරිම ලස්සනයි. බෝට්ටුවකට පොඩි ගාණක් යන්නේ ඒ බෝට්ටුවට නැගලා පිටිපස්සෙම තියෙන සීට් එකේ ඉඳ ගන්න ඕනේ. එතන තමයි ලස්සනම view එක තියෙන්නේ. අපි යනකොට තිබ්බ බෝට්ටුවේ කට්ටිය පිරීලා තිබ්බේ. ඒ හින්දා අපි ඊළඟ බෝට්ටුවේ නැගගා. මොකද පිටිපස්සෙම සීට් එක අල්ල ගන්න ඕන නිසා. අමතක කරන්න එපා. හොඳම සීට් එක පිටිපස්සෙම සීට් එක. හරි. ඔන්න දැන් අපි පිටත් වෙන්නයි හදන්නේ.
ලූණ පාක් එක ගාවට අපි ආවා. ඒ බෝට් රයිඩ් එක නම් මාරම ලස්සනයි. මේ බෝට් රයිඩ් එකේදී බෝට් එකේ පිටිපස්සෙම සීට් එකේ යන්න ඕනේ කියන එක අපි දැනගත්තේ මෙල්බර්න් වල ඉන්න වජිරායිගේ YouTube channel එකේ එයා සිඩ්නි ඇවිල්ලා කරපු වීඩියෝ එක බැලුවට පස්සේ. ඉතින් වජිරායට බොහොම ස්තුතියි අපිට ඒ දේ කියලා දුන්නාට. ලූණ පාක් එක ගාවින් බැහැලා සිඩ්නි ඔපෙරා හවුස් එකයි හාබර් බ්‍රිජ් එකයි දිහා බැලුවහම මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඈතින් සිටි එක ලස්සනට පේනවා, ඔපෙරා හවුස් එක පේනවා, හාබර් බ්‍රිජ් එක පේනවා. හරිම ලස්සනයි. මේ හාබර් බ්‍රිජ් එක හදන කාලේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් තියෙනවා YouTube එකේ හොයාගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ TV කෝපරේෂන් එකෙන් කරපු වීඩියෝස් වගේක් මම දැක්කා. ඉතින් ඒ කාලේ වීඩියෝස් බලලා දැන් කාලේ අපි ඇවිල්ලා ඇත්තටම මේවා දකිනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් මේ පරිසරය. පොඩ්ඩක් සිඩ්නි වල ඇවිදින බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් එන්න කලින් අර පරණ වීඩියෝස් ටික බලලා එන්න කියලා මම කියනවා. මට හම්බුනොත් මම මේ වීඩියෝ වල ලින්ක්ස් ටික මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. අපි දෙන්න එතන ඉඳන් චුට්ටක් එහාට ඇවිද්දා අපිට තවදුරටත් මේ සිටි එක සහ මේ ලස්සන බලන්න ඕන නිසා. මෙන්න මේ ලිෆ්ට් එකෙන් අපිට හාබර් බ්‍රිජ් එකේ උඩට යන්න පුළුවන්. අපි දැන් හදන්නේ හාබර් බ්‍රිජ් එකේ මෙහා කෙළවරේ ඉඳන් එහා කෙළවරට යනකම් ඇවිදගෙන යන්න. එහෙනම් අපි ගමන පටන් ගමු. ඒ අනාතරේ මම වැටට අස්සෙන් එබිල බැලුවා ඔපෙරා හවුස් එක පේනවද කියලා. පේනවා. මෙතෙන්ට එනකොට අපි සැලකිය යුතු ප්‍රමාණයක් ඇවිදගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ පාලම 1932 තමයි හදලා ඉවර කරලා තියෙන්නේ. අවුරුදු 8ක් ගිහින් තියෙන හදන්න. මේකේ දිග මීටර 1150ක් විතර තියෙනවලු. මුහුදු මට්ටමේ ඉඳන් පාලමට තියෙන උස මීටර 135ක් විතර උසයිලු. වෙලාවට මේ වගේ දිග පාලවල් අපේ ෆිසික්ස් සර්ලා එහෙම දැනන් හිටියේ නැද නැත්නම් මෙව්වට අනිවාර්යෙන් ගාණක් දෙනවා. මේ පාලම හදන්න යකඩ ටොන් 52800ක් පාවිච්චි කරලා තියෙනවලු. රිවර්ට් මිලියන් 6ක් පාවිච්චි කරලා තියෙනවලු.
මිනිස්සු 1400ක් විතර මේක ඉවර කරන්න වැඩ කරලා තියෙනවලු. මිනිස්සු 1400ක් අවුරුදු 8ක් තිස්සේ කියන්නේ ඉතින් සෑහෙන ලොකු වැඩක් නේ. මේ පාලම දිගේ ඇවිදගෙන යනකොට මම දැකපු දෙයක් තමයි එක එක තැන්වලදී එක එක විදිහට තමයි ඔපෙරා හවුස් එක පේන්නේ. කවදාද සිඩ්නි આવොත් අනිවාර්යෙන් මේ පාලම දිගේ එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට ඇවිදගෙන එන්න. ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. දවසේ කොච්චර ඇවිද්දද කියලා නම් අපේ සර්කස් තුනම සම්පූර්ණ වෙලා තිබ්බේ. මේ තියෙන්නේ හාබර් බ්‍රිජ් එකේ මැද. ඒ කියන්නේ දැන් අපි මේ වෙනකොට මීටර 550ක් 600ක් විතර ඇවිදලා තින්නේ එහා පැත්තේ ඉඳන්. තව ඒ වගේම දුරක් තියෙනවා තායි එහා පැත්තට යන්න. අපි මේ හරියට යනකොට හාබර් බ්‍රිජ් එකෙන් 3න් 2ක් විතර ඉවර කරලා තියෙන්නේ. එතන ඉන්න අතරේ අපි දැක්ක මොකක් හරි රිපෙයාර් එකක් කරනවා මෙතන. ඒගොල්ලෝ ඉතාමත් ආරක්ෂාකාරී විදිහට ඒ නඩත්තු කටයුතු කරනවා දැක්කා. එතනම චුට්ටක් එහා පැත්තේ ලුක් අවුට් එකක් තියෙනවා. ඒක උඩට යන්න පුළුවන්. ඒ වුණාට අපි ගියේ නෑ අපිට එදා වෙලාව මදි වෙච්ච නිසා. ආයුර්වේද ඩේ එක තිබ්බේ රිජස් පැරමාටා හොටෙල් එකේ. ඒ නිසා අපේ පහසුවට අපි ඒ හොටෙල් එකේම නතර වුණා එදා. මේ තියෙන්නේ අපිට සූදානම් කරලා තිබ්බ කාමරේ. කාමරේ ගැන ලොකු විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය හොටෙල් රූම් එකක් වගේ. මූලික පහසුකම් ටික ඒකේ තිබ්බා. හොටෙල් එක පිරිසිදුයි, ලොකු අවුලක් නැහැ. view එක හරි ලස්සනයි. පිහිටලා තියෙන තැනත් යන්න එන්න හරි පහසු තැනක තිබ්බේ. ඉතින් අවුලක් නැහැ හොටෙල් එක. අපි මේ හොටෙල් එකේ රූම් එක විතරයි ගත්තේ. ඒක නිසා අපි රෑ කෑම ගන්න අපි එළියට ගියා. මේ ඒරියා එකේ ගොඩාක් ජීවත් වෙන්නේ ඉන්දියන් ප්‍රජාව. ඉන්දියන් කෑම ජාති, ඉන්දියන් ඇඳුම්, පැළඳුම් සහ අනෙකුත් දේවල් මෙතන හරිම සුලභ විදිහට අපිට දකින්න හම්බුණා. තමන්ගේ රටින් ගොඩාක් ඈත රටක වුණත්
තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදිහට ඒ දේවල් හොයාගෙන යන්න පුළුවන් වෙන විදිහට හදාගන්නවා කියන්නේ ඒක ඉතින් වෙනම එකක්. මම හිතන්නේ මේ ආවට ජීවත් වෙන ඉන්දියන් අයට ඒගොල්ලොන්ගේම රටේ ඉන්නා වගේ දැනෙනවා ඇති. අපි කෑම කෑවේ මෙන්න මේ රෙස්ටොරන්ට් එකෙන්. මේ රෙස්ටොරන්ට් එකේ ටේබල් එකක් ගන්න එක මාරම අමාරුයි. අපි ගියපුවම අපේ ෆෝන් නම්බර් එක ඉල්ල ගන්නවා. ඊට පස්සේ අපිට චුට්ටක් ඇවිදලා එන්න පුළුවන්. ටේබල් එකක් ෆ්‍රී වුණාම අර ෆෝන් නම්බර් පිළිවෙලට කෝල් කරලා කියනවා දැන් ටේබල් එකක් ෆ්‍රී ඇවිල්ලා ගන්න කියලා. මේ කඩමණ්ඩිය පුරාවටම ඉන්දියන් කඩ තිබුණා. ගොඩක් ආයුර්වේද බෙහෙතුත් හොයාගන්න තිබ්බා. ඉන්දියාව කියන්නේ ගොඩාක් විශාල එකින් එකට වෙනස් සංස්කෘතිය තියෙන රටක්. මේ පොඩි හන්දියේදී අපි ඒ හැම තැනකම තිබ්බ දේවල් දැක්කා. මේ පාරයිනේ තියෙන චායි කඩයක්. මෙතන ඉන්දියාවේ ස්ට්‍රීට් ෆුඩ්ස් ටිකක් විකුණන්න තිබ්බා. අපේ කැම්පස් එකේ කැන්ටින් එකේ ටී එක වගේ තමයි. ලොකු රහක් නැහැ. නමුත් අවුලක් නැහැ. ඒ කඩේ නම මෙන්න මේක පටෙල් බ්‍රදර්ස්. ඉන්දියාවේ සාමාන්‍ය තේ කඩයකින් බොන තේ එකක වයිබ් එක ඒ තේ එකේ තිබුණා. ඉතින් අපි කෑමත් කාලා ඒ තේ එකත් බීලා අපි ඉඳපු හොටෙල් එකට ආවා. එදා දවස ওই විදිහට තමයි ගත වුනේ. හෙට ආයුර්වේද ඩේ එක අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයුර්වේද ඩේ එක කොහොමද තිබ්බේ කියලා බලමු. බොහොම ස්තුතියි.